සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ මේ වගේ චොක්ලට් බේරෙන ලාවා කේක් එකක් කොහොමද හරියටම ගෙදර හදාගන්නේ කියන එක. ඉතින් මේ රෙසිපි එක oven එකේ වගේම ලිපෙත් හදාගන්න පුළුවන්. මම අද ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දෙනවා කොහොමද ගෙදර ලිපේ oven එකක් අපි හදාගන්නේ කියන එක. ඉතින් ලාවා කේක් හදන්නේ ගොඩක් අයට ආපු ප්‍රශ්න වලට විසඳුම් එක්කම ඒ වගේම ගොඩක් රහස් එක්කම මම මේ රෙසිපි එක ඔයාලට අරගෙන ආවා. මම ලාවා කේක් ටික බේක් කරගන්න යූස් කරන්නේ මේ වගේ ඇලුමිනියම් ෆොයිල් කප්ස්. මේකක් රුපියල් 20ක් වගේ තමයි වෙන්නේ. මේවා වල ඉක්මනටම ලාවා කේක් එක බේක් වෙනවා වගේම බිස්නස් එකක් කරන කෙනෙක්ටත් ගොඩාක් හොඳයි මේ කප් එක. මුලින්ම කුකින් චොක්ලට් ග්‍රෑම් 100ක් ගන්නවා මම. මේ වගේ පොඩි කෑලි වලට මං කුකින් චොක්ලට්ස් ටික කපා ගන්නවා. එතකොට මෙල්ට් කරගන්න ලේසි. ඊට පස්සේ එක්ස්ට්‍රා හොප් බටර් ග්‍රෑම් 50ක් මම මේ කුකින් චොක්ලට් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි ග්‍රෑම් 50ක් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ භාජනයකට මේ වගේ රස්නේ උණු වතුර ටිකක් මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ ඩාර්ක් චොක්ලට් ටික ඇස්ට්‍රා ටික සීනි මිශ්‍රණය මම මේක උඩින් තියාගෙන මේ විදිහට ඩබල් බොයිල් කරගන්නවා. මගෙන් කිහිප දෙනෙක් අහලා තිබුණා මොකද්ද ඩබල් බොයිල් කරනවා කියන්නේ කියලා. ඉතින් මේ විදිහට අපේ මිශ්‍රණය උණු වතුර එකක් උඩින් තියාගෙන දිය කරගන්න එකට තමයි අපි ඩබල් බොයිල් කරනවා කියලා කියන්නේ. මේ තියෙන්නේ ඩබල් බොයිල් කරගත්ත අපේ මිශ්‍රණය. දැන් මම මේකට සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර එකක් එකතු කරගන්නවා. දැන් හැන්දෙන් මේක මම හොදට ගහ ගන්නවා. ඔයාලට මේකට විස්ක් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න මේක හොදට මිශ්‍ර වෙන්න මේ මම පෙන්නනවා වගේ හැන්දෙන් හොදට මේ මිශ්‍රණය ගහ ගන්න ඔයාලා. දැන් මම මේකට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. දැන් මම මේකට හොදින් පුරවපු පාන් පිටි හැටි දෙකක් එකතු කරගන්නවා. මම මේ වීඩියෝ එකේ පෙන්නනවා වගේ හොදින් පුරවලා ගන්න පාන් පිටි හැටි දෙක. දැන් සීනි කැට අහු නොවන ගානට ගහගත්ත මගේ මිශ්‍රණය මම මගේ ෆොයිල් කප්ස් වලට එකතු කරගන්නවා. මේ මිශ්‍රණය සාමාන්‍යයෙන් ෆොයිල් කප්ස් 3.5ක වගේ ප්‍රමාණයකට ඇති. මම මේ වීඩියෝ එකේදී මගේ ලාවා කේක් ටික ලිපේ බේක් කරගන්නේ. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි ලිපේ oven එකක් හදාගන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියලා මේ වගේ රැක් එකක් ඔයා භාජනය ඇතුලින් තියාගන්න. මතක තියාගන්න මේ රැක් එක භාජනයේ අඩියට වඩා ටිකක් උස වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අගල් දෙකක් වගේ උසක් තියෙන්න ඕනේ භාජනයේ අඩිය සහ රැක් එක අතර. ඔයා ටිකක් මිටි භාජනයක් නම් ගන්නේ සාමාන්‍ය අගලක වගේ ගැප් එකක් තිබ්බම ඇති. දැන් මේ විදිහට අපි හදාගන්න මේ oven එකේ ඔයාලට පුළුවන් මේ වගේ කේක් ට්‍රේ එක කේක් එකක් උනත් බේක් කරගන්න. හැබැයි මතක තියාගන්න අපි මේකෙදි මේ භාජනය හොදින් සීල් වෙන්න වැහෙන පියනක් භාවිතා කරන්න ඕනි. දැන් වැඩි ගින්දරේ විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත මගේ මේ ලිපේ හදාගත්ත oven එකෙන් මම මගේ ලාවා කේක් කප්ස් ටික තියෙනවා. දැන් මම මේක පිටින් වාතය එන්නේ නැති වෙන විදිහට හොදින් සීල් වෙන වහගන්නවා. දැන් මද ගින්දරේ විනාඩි 7ක් 8ක් වගේ ප්‍රමාණයක් මම ලිපේ මගේ ලාවා කේක් ටික බේක් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මම මේ විනාඩි 7කින් 8කින් වගේ බාගත්ත මගේ ලාවා කේක් ටිකේ මිශ්‍රණය. ඒ කියන්නේ ලාවා ටික ගොඩාක් දීගතයට තමයි තියෙන්නේ. හැබැයි ඒකට බය වෙන්න එපා. මොකෝ මේ ලාවා කේක් එක පැය කිහිපයක් තියද්දි මේකේ රස්නෙටම ඇතුළ ගානට සෙට් වෙලා එනවා. අපි ලාවා කේක් එක ගොඩාක් වෙලා බේක් කරගත්තොත් සාමාන්‍යයෙන් මේක ඇතුළත් බේක් වෙන්න බලනවා. එතකොට මේ ඇතුලේ තියෙන ලාවා ගතිය නැති වෙනවා. මේ තියෙන්නේ මම පැය කිහිපයක් තියලා ගත්ත මගේ ලාවා කේක් එක. මේ බලන්න මේක ඇතුලේ ලාවා ටික හරියට ගානට සෙට් වෙලා තියෙන විදිහ. ගොඩාක් අය බය වෙලා මේ ලාවා කේක් එක ගොඩක් වෙලා බේක් කරනවා. නමුත් එහෙම කරන්න එපා. මේකේ රස්නෙම්ම ගානට පැය කිහිපයක් යද්දි ලාවා කේක් එක සෙට් වෙලා එනවා.
ඔයාලා ටිකක් ඝන භාජනයක්, ඒ කියන්නේ පෝසිලින් කෝප්පයක් වගේ පාවිච්චි කරනවා නම් ලාව කේක් එක හදන්න ඔයාලා බේක් කරන වෙලාව චුට්ටක් වැඩි කරන්න වෙනවා. එහෙම පාවිච්චි කරනවා නම් ඔයාලා විනාඩි 10ක් විතර බේක් කරගත්තට කමක් නැහැ. ඔයාලා මේක oven එකේ හදනවා නම් සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 180ට විනාඩි 5ක් 6ක් වගේ බේක් කරගන්න. ඒකත් ඔයාලා ඝන භාජනයක් පාවිච්චි කරනවා නම් ඒ බේක් කරන වෙලාව චුට්ටක් වැඩි කරන්න විනාඩි 7කට 8කට වගේ. එහෙනම් තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බ වෙමු. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.